රන් බණ්ඩා ඔන්න යාළුවනේ අත්තම්ම අද ඔයාලට අරගෙන ආවේ තවත් ලස්සන කතාවක්. ඔන්න ඈත පිටිස්සර ගම්මානයක් තිබ්බා. මේ ගම හරිම ලස්සනයි. මේ ගමේ ඉන්න මිනිස්සු ගොඩක් දුප්පත්. ඒ වගේම තමයි එයාලා ගොවිතැන සත්ව පාලනය වගේ රැකියා තමයි කරන්නේ. ඉතින් රන් බණ්ඩත් හිටියේ මෙන්න මේ ගමේ. රන් බණ්ඩගේ තාත්තා තමයි අප්පුහාමි මාම කියලා කියන්නේ. රන් බණ්ඩගේ අම්මා තමයි රන්මැණිකේ. රන් බණ්ඩට හුරතල් පොඩි නංගි කෙනෙකුත් හිටියා. ඉතින් මේ රන් බණ්ඩා දඟයි වගේම කරුණාවන්තයි. ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. රන් බණ්ඩගේ තාත්තා කිරි විකුණලා තමයි මෙයාලව ජීවත් කරේ. රන්මැණිකේ මම මේ හරක් ගාලට යන්න කියලා. කොල්ලව කොහොම හරි නැගිටලා ඉස්කෝලේ යවන්න. ඕක ඉගෙන ගන්න දක්ෂය වුණාට උදෙන් නැගිටින්න වස කම්මැලියනේ. කියලා වැඩක් නෑ අපුහාම මහත්තයෝ. මම දැනුත් දෙතුන් පාරක් මැහැරෙව්වා. කෝ තාමත් නිදිනේ. උදේට නිදා ගන්නවා. හවසට ඇවිල්ලා හරක් එක්ක සෙල්ලම් කරනවා. ඔහෙ තාම ගියේ නෑ නේද? මම මේ කැඳ ටිකක් හදනවා. මේක බීලම යන්න ඉන්න. හාල් ඩිංගිත්තක් නම් තියෙනවා. මම මේ ටික දවල් වෙලාම වියන්න කියලා හිතුවේ. රන් බණ්ඩත් එන්නේ බඩිකින්නේ. ඔහෙත් දවල්ට බඩිකින්නේ එන්නේ. මට ඕනේ නෑ හාමිනේ. අද කිරි ටික විකුණ ගත්තොත් හවස් වෙලා සිතාදියට ගොහින් එළවලු පහේ ටිකක් ගේන්න බැරිය. ඉන්න මං කිරි ගේන පණිට්ටුව ගෙනත් දෙන්නම් ඔහෙට. ඔන්න රන් බණ්ඩත් පරක්කු වෙලා නැගිට්ටා. හොඳටම පරක්කු වෙලා නිසා බාගෙට අඳින ගමන් ඉස්කෝලේට දුවනවා. රන් බණ්ඩ ඉස්කෝලේ ඇරිලා හවස ගෙදර එන්නේ මෙන්න මෙහෙම තමයි. නංගි අද අපි මොකද්ද කරන සෙල්ලම? කෝකටත් කලින් හොඳට කාලෙමු. බඩිකිනේ හොඳටම. මේ නංගි අපි යමුද හරක් පට්ටිය පැත්තේ. ඒ ගිහිල්ලා හාම් මහත්තයාගේ අඹ ගහෙන් අඹත් කඩන් යමු. ඔන්න එහෙම කතා කරගත්ත දෙන්නා අම්මෝ වෙල දීපු කෑම කනවා. මේ දෙන්න මේ යන්නේ හාම් මහත්තයලයි ගෙදරට. එයා තමයි ගමේ පොහොසත්ම කෙනා. හාම මහත්තයා නම් හරි හොඳයි. හැබැයි ඒ හාමිනේ නම් හරි වසයි. කොහොම ඉදිරිය නංගි. අපි මේ පහල තියෙන ඒවා ටිකක් කඩාගමු. රසට ඇති මේවා නම්. මේ දෙන්න අඹ කඩනවා හාමු මහත්තයාගේ පුතා දැක්කා. එයා අම්මට කතා කරලා මේ විස්තරය කියනවා. රන් බණ්ඩා මං කී වතාවක් කියලා තියනවද මේ වත්තේ ගෙඩි කඩන්න එපා කියලා. අඹ ගෙඩියක් හැදෙන්න විදියක් නැහැ. පළතුරක් හැදෙන්න විදියක් නැහැ. මේ වත්තේ විතරයි දඹ තියෙන්නේ. දුවන්න කිව්ව දෙන්නම. ආයි මේ හතරම ආයි මේ ආවොත් මං බලා ගන්නම්. දෙන්නම හොඳටම බය වුණා. කඩාගත් අඹ ටිකක් දාලා අඬ අඬ ගෙදර දිව්වා. මේ සිද්ධිය ඈත ඉඳලා හාමු මහත්තයා බලාගෙනයි හිටියේ. පුතේ මම මේ කියන දේ හොඳින් අහගන්න. මට සල්ලි තියෙනවා තමයි. ඒ නිසා පුතාලා පොහොසත්. ඒත් රන් බණ්ඩලට සල්ලි නැහැ. අපි නැති බැරි අයට අපිට පුළුවන් විදිහට උදව් කරන්න ඕනේ. අඹයක් කැඩුව කියලා ඔයයිට නැති වෙන දෙයක් නැහනේ. මේ අඹ පිරීලා තියෙන්නේ. බෑග් එකක් අරන් ඇවිල්ලා මේ වැටුණු අඹ ටික එකතු කරන්න. හාමු මහත්තයා පුතත් එක්ක එකතු වෙලා රන් බණ්ඩල කඩල බිමට දාපු අඹ ටික එකතු කරන්න ගත්තා. දෙන්නත් එක්ක මේ අඹ මල්ලක් අරගෙන ගියේ රන් බණ්ඩලගේ ගෙදර. රන් බණ්ඩා මේ අඹ ටික තියාගන්න. දෙන්නත් එක්ක කන්න. බොහොම ස්තුතියි හාමු මහත්තයා. රන් බණ්ඩටත් හරි සතුටුයි.
හාමු මහත්තය කියන්නේ ආදර්ශමත් චරිතයක්. හැමෝම එකමුතුව සමගියෙන් තමයි ජීවත් වෙන්න ඕන. ඉතින් ඒ විදියට මේ කතාවත් ඉවර වුණා. මේ වගේ රසවත් තවත් කතා නරඹන්න අත්තම්මාගේ රස කතා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.